ඔයාලත් මැහුම් කලාව තුළ මෙන්න මේ වගේ අභියෝගවලට මුහුණ දීලා තියෙනවද? ගොඩාක්ම කාන්තාවන් මේ මැහුම් කලාව කියන දේ ඇත්තටම මේ රැකියාවක් වශයෙන් කරන අයනේ දැන් ඉන්නේ. අද ගොඩාක් අය ඔන්ලයින් බිස්නස් කරනවා. නැතිනම් තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන කොහේ හරි එක්ක ගෙදරක හරි එක්ක නැත්තම් ෂොප් එකක් පටන් අරගෙන හරි මේ රැකියාව කරන අයනේ ඉන්නේ. ඉතින් මෙයාලා ලොකු අභියෝගයකට මුහුණ දෙන අවස්ථා තියෙනවා. මොකද මේ කස්ටමර්ස්ලා ගේන කුමන හෝ ඩිසයින් එකක් මෙයාලට කරන්න වෙනවනේ. මෙයාලට ඩිසයින් කරන්න වෙනවා. එතකොට එතන ලොකු අභියෝගයක් බාර අරගෙන තමයි මෙයා මේ ඩිසයින් එක බාරගන්නේ. ඉතින් එයා අර මෙෂර්මන්ට් එක ගන්න තැන ඉඳන්ම පොතේ රූප සටහන් කරගන්න තැන ඉඳන්ම එයා ලොකු අභියෝගයක් කරන්නේ. මොකද ඇත්තටම මේ දෙන ඩිසයින් එක පොතක සටහන් කරගන්න ගියාමත් හරිය පටලැවිල්ලක් වෙනවා. මොකද මේ කස්ටමර්ස්ලා ඒ ඇඳුමේ ඩිසයින් එක කියන ආකාරය අනුව මෙන්න මෙතනින් මේ විදියට එන්න ඕනේ, මෙන්න මෙතනින් මේ විදියට එන්න ඕනේ. ඔන්න ඔහොම කියනකොට ඇත්තටම අර අපිට පොතේ සටහන් කරගන්න එක අර කපලා කොටලා එහෙම කරලා ඇත්තටම පෑන් ඉරි ගහලා එහෙම කරලා සටහන් කරගන්න බෑ. ඉතින් ඒකත් ලොකු අභියෝගයක් තමයි පොතේ මේ ඇඳ ගන්න එක, මේ රූප සටහන. ඉතින් ගොඩාක්ම මේ කාන්තාවන් ඩිසයින් එකක් තෝරගෙන එන්නේ තමන්ගේ කොහේ හරි ඇසට ඒක හුරු වුණාම ඒ ඩිසයින් එක තෝරගෙන එනවා. මේක මට හොඳට ගැලපෙනවා කියලා තෝරගෙන එනවා. ඇත්තට මේක අපිට ලොකු අභියෝගයක් වෙනවා. මොකද එයාගේ ශරීරයේ හැඩය අනුව අපිට ඒක ඩිසයින් කරගන්න හිතුවාම. මොකද සමහර අවස්ථාවලදී එයා ගේන ඩිසයින් එක එයාට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට එයාට අපි ඒක කරලා දෙන්න ඕන. ඒක අපිට ලොකු අභියෝගයක්. ඉතින් මේ සමහර ඔය කස්ටමර්ස්ලා ගේන ඩිසයින් එක ඉතින් එයාලට අපි මේක ඔයාට හරියන්නේ නැහැ කියලා කිව්වත් සමහර අය පිළිගන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඒ අභියෝගය බාර අරගෙන එයාට ඒ විදිහට මේ ඩිසයින් එක අපි කරලා දෙනවා. හැබැයි ඒක කරාට පස්සේ නම් ඉතින් චුට්ටක් එයාගේ අර එනවා මූණේ ඉරියව් වලින් අපිට පේනවා ඒක එයාට හිතට හරි ගියේ නැහැ කියන එක. ඉතින් අපිට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද අපි මුල් අවස්ථාවේදී මෙයාට කියලා තියෙනවා ඔයාට මේ ඩිසයින් එක මේ විදිහට කරොත් මෙහෙමයි කියන එක. ඉතින් එයා ඒක පිළි අරගන්නේ ඒකම එයාට කරලා ඉල්ලනවා. මොකද එයාගේ ඇස රැවටිලා තියෙනවා එයාට ඒ ඩිසයින් එක ගැලපෙනවා කියලා. මොකද කොහේ හෝ ඉන්ටර්නෙට් එක හෝ එක්ක නැත්නම් මොකක් හරි පේජ් එක හරි ෂොප් එකකින් හරි එක්ක මගතොට යන අවස්ථාවකදී හරි ඔය මෙයා දකින ඩිසයින් එක තමයි අපිට ගෙනල්ලා මෙන්න මෙතනින් මේ විදිහට අත එන්න ඕන මේ විදිහට කර එන්න ඕන කියලා කිව්වම ඉතින් අපිත් කරන්නේ රූප සටහන් කරගෙන අර විදිහටම යාට ඒ ඩිසයින් එක කරලා දෙනවා. ඉතින් ඒක අපේ අභියෝගයක්. මේ මැහුම් කලාව තුළ ලොකු අභියෝගයක් තමයි මේ කාන්තාවන් කරන්නේ, මේ මහාන කාන්තාවන්. ඉතින් මම නම් ඇත්තටම මහාන කාන්තාවන්ට ගොඩාක් ඇත්තටම ගරු කරනවා. මොකද මමත් කරන රැකියාව නිසාම නෙවෙයි. ඒගොල්ලෝ කරන්නේ ලොකු කැපවීමක් සහ එයාලගේ මොළයේ වෙහෙසවල ඒගොල්ලෝ කරන්නේ ලොකු සේවයක් මේගොල්ලන්ට මේ ඇඳුමක අභියෝගයක් බාර අරගෙන කරන එක.